මේ තියෙන්නේ වයිකින්වරුගේ පිළිරුවක්. වයිකින්වරුගේ රජෙක් ඉඳලා තියෙනවා. ඔහුගේ නම තමයි හැරල්ඩ් බ්ලූටූත්. ඔහු ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍යයන් දෙක එක්සේසත් කරපු රජ කෙනෙක්. මේ නිසා තමයි ඩෙන්මාර්කය සහ නෝර්වේ රජයන් දෙක ඈඳපු බ්ලූටූත් ලකුණ හදලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රික දෙකක් එකතු කිරීමට මෙම ලකුණ තමයි භාවිතා කරන්නේ. මේ නගරයට කියන්නේ සෝල්වෑන් කියලා. ලොස් ඇන්ජලිස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගර දෙක අතර ගම්බදව ප්‍රදේශයක තමයි මේ නගරය පිහිටලා තියෙන්නේ. මෙම නගරයේ ඉතා අලංකාර වෙන අතර ඩෙන්මාර්ක් ගෘහ නිර්මාණ ශිල්පය ඇති ගොඩනැගිලි තමයි දකින්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම බේකරි කර්මාන්තය සඳහා මෙම නගරය ඉතාමත්ම ප්‍රසිද්ධයි.